Hi guys, ඉතින් ඔන්න අලුත් වැඩක් එක්ක ඔයාලා සෙට් වුණා මත් එක්ක අලුත් channel එකකින් අලුත් වැඩක්. ඉතින් මම මේ channel එකෙන් කරන්න හිතන් ඉන්නේ සින්දු වලට react කරන්න. ඉතින් අලුත් සින්දුයි ඇවිල්ලා පහුවෙච්ච සින්දුයි ඊට පස්සේ ඒවට මගේ reaction එක ඔයාලට පෙන්වන්න තමයි මම මේ channel එක හැදුවේ. ඉතින් අපි අද අලුතෙන්ම ආපු සින්දුවකට තමයි react කරන්නේ. ඒ තමයි අලුතෙන්ම release වුණේ ඉමාන් ෆර්නැන්ඩෝගේ හත්පෙති මල සින්දුව. ඉතින් අපි ඒකට රියැක්ට් කරලා බලමු මොකද වෙන්නේ කියලා හත්පෙති මලේ. මේ තින් එක මේක රිලීස් කරලා දැනට දවසක් වෙනවා. ඒකේ මුලින්ම මොකක් හරි හේතුවක් නිසා යාලා ලිරික්ස් වීඩියෝ එක විතරයි දැම්මේ. ඉතින් යාලා ඔෆිෂියල් මියුසික් වීඩියෝ එක දාලා දැන් දවසක් වගේ වෙන්නේ. දැනට ලක්ෂ 2ක් views තියෙන එකට. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. හොඳයි. දෙමළ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉමාන් මාර විදිහට වෙනස් වෙලා ඈ. ඒ කියන්නේ කලින් වීඩියෝස් වල හිටියට වඩා සම්පූර්ණයෙන්ම දැන් පොඩ්ඩක් සමහත වෙලා පොතක් ගත්තා. කමින් එක වරු හත්පෙති මල්වාගේ මල්වාරේ නැතුවත් මාව සොයලා තනම් ඔයාලේ පසක් දීලා අවසන් පෙම මාගේ අඩමානේ හැඟුමක් ගාව තියලා තනම් මගනාවේ ඇයිලං වීලා හත්පෙත්තෙන් එකක් ඉල්ලා රොන් සුවඳක් හොරෙන් වින් මුලින්ම කියන්න ඕන ඉමාන්ගේ කටහඬ නම් සුපිරි next level. මම මේ සින්දුව මීට කලින් ඇහුවා. හරිද? සින්දුව ඇහුවා මොකද මේක මියුසික් වීඩියෝ එකට කලින් ලිරික්ස් එක ආවා. හැබැයි මචං මියුසික් වීඩියෝ එක මේ දැන් ඊයේ රිලීස් වුණේ. මම ඒක දැන් අද බලන්නේ. මම බැලුවේ නෑ. සිරා කියන්නේ මියුසික් වීඩියෝ එක අද තමයි මුලින්ම බලන්නේ. මම මේ වීඩියෝ එක කරන්නම තියාගෙන හිටියා දතකට මැදගෙන. මියුසික් වීඩියෝ එක නම් පට්ට ලස්සනයි. ඒ කියන්නේ කලර්ස් ටිකක් දීලා තියෙනවා වැදෙන්න. හරිද? අපි බලමු මොකක්ද ඉස්සරහට වෙන්නේ කියලා. මල්ොන් රසවැරිද මන්දා නුඹ පරවෙන්නත් මඟ නිසා මද සුළඟක් අතින් අල්ලා සමුදෙන්නට කලින් දන්වා මල් වෙත්තක නුඹව හංගා දිනවත මාරුතේව ඇතට අරගෙන තිබුණේ අද සුන්දර රකත සුන්දර මොකක් හරි දිනයක්. දෙවියන්ගේත් මගේත් ආශිර්වාදය හැමදාම ඔහුට තිබුණා. අලියෙක්ගේ රූපයක් තියෙනවා. ඉතින් අමුතු ස්ටෝරියක් තියෙනවා වගේ. ළඟ පිපුණට තව දුර බව දැනුනේ නම් නෑ දුර පිපුණම තව මේ අතීත වෙච්ච සීන් එකක් මං හිතන්නේ මේ පෙන්වන්නේ. මල් පෙතියක මාතනි උන වගේ හිතුවේ නම් නෑ මොකක්ද ඒ දෙන්නේ. හොඳයි. හරිත පැහැ දවස් ඔහුගෙන සුන්දර සාරියෙන් සරසීගත් මාහු ඒ පෙනුනේ වේකි මාතර සුන්දර තුටුවේ දිස්නේගෙන ඔකේ තවසි තුවේ නම් නෑ නුඹ හැර වෙන මල් සුවඳක්
අර පරණිමාන් බලන් ඉන්නේ කියන්නේ ඔය දැන් ඉන්නිමාන් බලන් ඉන්න මොකක්ද දෙන්නේ කියලා එහෙම සීන් එකක් තියෙන්නේ සමුදෙන්නට කලින් දන්වා මල් බෙත්තක නුඹව හංගා දිනවද මාරුතේම ඇතට අරගෙන අඩු තන සිනමැටික් කෑල්ල කොහොමද මෙයා තමයි ඩයරි එක ලියන්නේ අඩුවරු මේ පාට් එක පට්ට ලස්සන බං සම වදිනවා හදේ නතර වෙන්න අඩෝ මේ අර කෙල්ලනේ බා මුලින්ම කියන්න ඕනේ ස්ටෝරිය නම් සුපිරියා ඒ කියන්නේ මහ දෙයක් නෑ ස්ටෝරියේ පොතක තියෙන දේවල් ටික නිකන් පෙන්නන ටිකක් තියෙන්නේ හැබැයි ස්ටෝරිය දීලා තියෙනවා වදින්න අර සින්දුවත් එක්ක මට සිරි අර ඊට පස්සේ අර යටින් යනවා සින්දුවේ අන්තිම ටිකේදී එහෙම හත් පෙතිමල් කියලා next level හරිද මුලින්ම සුපිරියක් කියන්න ඕන සින්දුව මං හිතන්නේ මේක එනකන් ලංකාවේ ලොකු පට්ට සෙට් එකක් බලන් හිටියා මේ සින්දුව රිලීස් වෙනකන් ඉතින් රිලීස් වුණා තවත් මේ වගේ අලුත් සින්දු ඉස්සරහට රිලීස් වෙන්න තියෙනවා ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා ඉතින් අපි අලුත් රියැක්ටිං වීඩියෝ එකකින් සෙට් වෙමු නැත්නම් vlog එකකින් ඔයාලා මගේ vlog channel එක දැකලා නැත්නම් ඒකට ගිහලා බලන්න අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු එතකන් goodbye